දැන් කාලේ ලංකාවේ වාහන මාකට් එක ගැන කතා කරද්දී EV එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන ගැන තමයි හැමතැනම කතා වෙන්නේ. ඒ අතරිනුත් මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන සෑහෙන අවධානයක් දිනාගත්ත වාහනයක් තමයි BYD Dolphin කියන්නේ. ඉතින් අද මේ විග්‍රහය නැති සූදානම් වෙන්නේ මේ වාහනය වටා තියෙන සමාජ මාධ්‍ය රැල්ල පිටපස්සේ තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා හොයලා බලන්න. මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් විතරද? එහෙම නැත්නම් ඇත්තටම අපේ ලංකාවේ පාරවල් වලට ගැලපෙන ප්‍රායෝගික අනාගත වාහනයක්ද කියන එක අපි දැන් හොයලා බලමු. අපි මේ කතාව ප්‍රධාන කොටස් 4කට බෙදාගමු. මුලින්ම ලංකාව ඇතුලේ මේකට හැදිලා තියෙන ලොකු කතාබහ ගැනත්, ඊළඟට මේකේ අනාගතවාද ඩිසයින් එක ගැනත්, ඊට පස්සේ බැටරි තාක්ෂණයේ වගේම පර්ෆෝමන්ස් ගැනත් කතා කරලා අවසාන වශයෙන් මේක ලංකාවට කොච්චර දුරට ප්‍රායෝගිකද කියන එකත් කතා කරමු. පළවෙනි කාරණේ විදිහට මේ වාහනේ ලංකාවේ මාකට් එකට ආපු ගමන්ම ඇතිවෙනු අමුතුම කුතුහලය ගැන කතා කරමු. මේක ඇත්තටම අපේ වාහන මාකට් එකේ ලොකු වෙනසක් නැත්නම් සංක්‍රාන්තියක් සිද්ධ වෙන කාලයක්. මේ අලුත් වෙනස දිහා මිනිස්සු බලන්නේ එකිනෙකට වෙනස් විදිහට. සමහරු මේකට ගොඩක් ආදරේ. එයාලා කියන්නේ මේක තමයි අනාගතයේ වාහනය කියලා. හැබැයි අනිත් පැත්තෙන් තවත් පිරිසක් ඉන්නා චීන වාහන සන්නාමයක් නිසා මේක විශ්වාස කරන්න අමාරුයි කියන මතේ ඉන්න. ඉතින් මේ අලුත් තාක්ෂණයට තියෙන ආසාවයි අලුත් බ්‍රෑන්ඩ් එකක් ගැන තියෙන සැකයයි අතර තමයි මේ මුළු කතාබහම දෝලණය වෙන්නේ. ඇයි මේ තරම්ම ලොකු ට්‍රෙන්ඩ් එකක් මේ වාහනයට හැදුනේ? ප්‍රධානම හේතුවක් තමයි මේක සාපේක්ෂව අපිට මිලදී ගන්න පුළුවන් පරාසයක තියෙන EV එකක් වීම. ඒ වගේම සෝෂල් මීඩියා වල ගිය දවන්ත ප්‍රචාරයත් එක්ක තරුණ පරපුර මේ අලුත් ඩිසයින් එකට ගොඩක් ආකර්ෂණීය වුණා. මේ ඔක්කොම දේවල් එකතු වෙලා තමයි ලංකාව ඇතුලේ ඉලෙක්ට්‍රික් වාහන ගැන තියෙන කුතුහලය මේ තරම් ඉක්මනට ඉහළ ගියේ. දැන් අපි බලමු මේ වාහනේ පෙනුම ගැන. මේක කොහොමද අපිට පුරුදු සාම්ප්‍රදායික රාමුවෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපේ පාරවල් වල නිතරම දකින ජපාන් හැච්බැක් කාර් වලට වඩා ඩොල්ෆින් එකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස්. ස්මූත් LED lights, කවවණු ඉස්සරහ ග්‍රිල් එකක්, ඒ වගේම හුළඟ කපාගෙන යන විදිහේ ඇරෝඩයිනමික් හැඩය නිසා මේකට ලැබිලා තියෙන අනාගතයෙන් ආපු වාහනයක් වගේ පෙනුමක්. ඒ වගේම පිටිපස්සේ තියෙන කනෙක්ටඩ් ටේල් ලැම්ප්ස් නිසා පාරේ යන අනිත් වාහන අතරින් මේක ගොඩක් කැපී පෙනෙනවා. වාහනේ ඇතුළට ගියාම තවත් පුදුම හිතනවා. මොකද මේ මිල පරාසයේ තියෙන වාහනයකින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය බේසික් ඉන්ටීරියර් එකක් වුණාට මේකේ ඩිජිටල් ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකක්, හරිම සුවපහසු සීට්ස්, අංශක 360 කැමරා පද්ධතියක්, කීලස් එන්ට්‍රි වගේ අති නවීන ෆීචර්ස් ගොඩක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලොකු වෙනසක්. හැබැයි මේ හැමදේටම වඩා කට්ටියගේ අවධානය ගත්තේ මේකේ තියෙන රොටේටිං ටච් ස්ක්‍රීන් එක. එහෙමත් නැත්නම් කැරකෙන ඩිස්ප්ලේ එක. ඩෑෂ්බෝඩ් එකේ මැද තියෙන මේ ලොකු ස්ක්‍රීන් එක අපිට ඕන විදියට දිගාතට හරි හරස්සතට හරි හරව ගන්න පුළුවන්. මේ විශේෂාංගයේ සෝෂල් මීඩියා වල කොච්චර වෛරල් වුණාද කිව්වොත් වාහනයකට ලොකු ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න මේකම ලොකු හේතුවක් වුණා. ඊළඟට අපි කතා කරමු මේ කතාබහට තුඩු දෙන ප්‍රධාන යාන්ත්‍රික කරුණු ගැන. ඒ කියන්නේ මේකේ පර්ෆෝමන්ස් සහ මේක බලගන්වන විශේෂ බැටරි තාක්ෂණය ගැන. මේක EV එකක් නිසා සාමාන්‍ය පෙට්‍රෝ වාහනයකට වඩා ගොඩක් වෙනස් අත්දැකීමක් තමයි ධාවනයේදී ලැබෙන්නේ. ඇක්සලරේට් කරපු ගමන්ම ලැබෙන ඉන්ස්ටන්ට් ටෝක් එක නිසා පිකප් එක ගොඩක් වැඩි. ඒ වගේම එන්ජින් එකක් නැති නිසා කිසිම සද්දයක් බද්දයක් නැහැ. ට්‍රැෆික් එකේ වුණත් හරිම ස්මූත්, නිහඬ වගේම රිලැක්ස් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් වාහනයක් මේක. මේ ඔක්කොමත් එක්ක ගොඩක් දෙනෙක් අහන ප්‍රධානම ප්‍රශ්නේ තමයි චාර්ජ් එකකින් කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් මේකෙන් කිලෝමීටර් 300ත් 400ත් අතර දුරක් එක චාර්ජ් එකකින් යන්න පුළුවන් කියලා තහවුරු වෙලා තියෙනවා. නගරයේ ඇතුලේ එදිනදා පාවිච්චි කරන කෙනෙකුට නම් මේක කිසිම ප්‍රශ්නයක් නැතෝ පාවිච්චි කරන්න පුරුවන් හොඳ රේන්ජ් එකක්. මේ වාහනේට පවර් එක දෙන්නේ BYD සමාගම විසින්ම හොයාගත්ත බ්ලේඩ් බැටරි කියන තාක්ෂණයෙන්. නිෂ්පාදකයන් කියන විදිහට මේ බැටරි තාක්ෂණයෙන් ඉහළ ආරක්ෂාවක් වගේම අවුරුදු ගානක කල්පැවැත්මක් සහතික කරනවා. EV එකක් ගනිද්දී ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම බය තමයි බැටරිය කියන්නේ. ඉතින් ඒ බය නැති කරලා ලොකු මානසික නිදහසක් දෙන්න මේ අලුත් තාක්ෂණය සමත් වෙලා තියෙනවා. අපි මේක ලංකාවේ මාකට් එකේ තියෙන අනිත් ජනප්‍රිය වාහනයක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. උදාහරණයක් විදිහට Toyota Aqua එකක් එක බැලුවොත් Dolphin එකේ තාක්ෂණය ගොඩක් නවීනයි, වගේම දුවන්න යන වියදම, ඒ කියන්නේ running cost එක ගොඩක්ම අඩුයි. ඒ වගේම MG4 එකක් වගේ EV එකක් එක බැලුවොත් Dolphin එකේ ඩිසයින් එක නගරේ පාවිච්චිට වඩාත් ගැළපෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අවසාන කොටසින් අපි කතා කරන්නේ ගොඩක්ම වැදගත් කාරණයක්. ඒ තමයි මේ සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් එකකින් එළියට ඇවිත් බලුවම මේ වාහනය ලංකාවේ පාරවල් වලට කොච්චර දුරට ප්‍රායෝගිකද කියන යථාර්ථය.
ලංකාවේ පාරවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හගයි මේකේ තියෙන සස්පෙන්ෂන් සෙටප් එක ගොඩක් සොෆ්ට් නිසා අපේ පාරවල් වල තියෙන වලවල් වලට සාර්ථකව මුහුණ දෙන්න මේ වාහනේට පුළුවන්. ඒ වගේම කලින් කියුවා වගේම එන්ජින් එකක් නැති නිසා කැබින් එක ඇතුලේ කිසිම ভাইබ්‍රේෂන් එකක් නැහැ. ඒ නිසා මගින්ට හරිම සුවපහසු ගමනක් යන්න පුළුවන්. ඇත්තටම මේකේ වාසි වගේම අවාසිත් තීරවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එක පැත්තකින් නවීන පෙනුම, අඩුදාවන වියදම, සුපිරි තාක්ෂණය වගේ දේවල් වාසි විදිහට තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් බැලුවම ලංකාවේ තවමත් හැදෙමින් පවතින චාර්ජින් නෙට්වර්ක් එක, අනාගතයේදී වාහනේ විකුණන්න ගියොත් ලැබෙන රීසේල් වැලියු එක ගැන තියෙන අවිනිශ්චිතභාවය සහ ස්පෙයා පාර්ට්ස් හොයාගන්න ලේසි වෙයිද කියන ප්‍රශ්නේ ගැනත් අපි ප්‍රායෝගිකව හිතන්න ඕනේ. ඉතින් මේ හැමදේම එක්ක බැලුවම මේ වාහනේ ගැලපෙන්නේ කාටද? කොළඹාවට පදිංචි වෙලා දෛනිකව වැගට යන අයටත් අලුත් තාක්ෂණයට ආදරය කරන අයටත් මේක නියම වාහනයක්. හැබැයි ගෙදරදී charge කරගන්න පහසුකමක් නැති, ඒ වගේම නිතරම දුර ගමන් යන අයට නම් මේ වාහනේ දැනට ලංකාවේ තියෙන තත්ත්වයකගේ ඒ තරම්ම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. මේ විග්‍රහය අවසන් කරන්න කලින් අපිට හිතන්න ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. අපේ රියදුරන් සාමාන්‍ය හයිබ්‍රිඩ් වාහනයක් පාවිච්චි කරනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මේ EV ලයිෆ්ස්ටයිල් එකට හැඩගැහෙන්න ඇත්තටම ලෑස්තිද? ඒක තමයි මේ අලුත් තාක්ෂණයත් එක්ක අපිට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන ලොකුම අභියෝගය. මේ පැහැදිලි කිරීමෙන් BYD Dolphin ගැන වගේම අපේ EV මාකට් එක ගැන යථාර්ථවාදී අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා.